නිදහස් ශ්‍රී ලංකාවේ තුන්වන අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා පිළිබඳ කෙරෙන මතකාවර්ජනයයි. 1897 අප්‍රේල් මාස 4 වන දින ජෝන් කොතලාවල මහතාගේ හා ඇලිස් කොතලාවල මැතිණියගේ වැඩිමහල් දරුවා ලෙස මෙලොව එළිය දුටු ජෝන් කොතලාවලයන් බම්බලපිටිය ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ අතර කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී වැඩිදුර අධ්‍යාපන කටයුතු නිම කළේය. අධ්‍යාපන කටයුතු වලට මෙන්ම ක්‍රීඩාවන්හිද විශේෂ දක්ෂතාවයක් දැක් වූ එතුමා සුප්‍රසිද්ධ රාජකීය තෝමස් ක්‍රිකට් ගැටුමටද රාජකීය විද්‍යාලය නියෝජනය කර දක්ෂ ක්‍රීඩකයෙක් විය. ඊට අමතරව ටෙනිස්, බොක්සිං වැනි ක්‍රීඩාවලද එතුමා දක්ෂතා දක්වා ඇත. පාසල් අධ්‍යාපනය නිම කර එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අයත් ක්‍රයිස්ට් විද්‍යාලයට ඇතුළත් වූ එතුමා කෘෂිකර්මාන්තය පිළිබඳ උපාධිය සම්පූර්ණ කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ එතුමා නැවත ශ්‍රී ලංකාවට පැමිණ 1922 වසරේදී ලංකා සැහැල්ලු පාබල හමුදාවට සම්බන්ධ වූ අතර පවුලේ පැවත ව්‍යාපාර කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට ඔහුට හැකි විය. 1922 වසරේදී ඔහුගේ විවාහයද සිදු වූ අතර බිරිඳ වූයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඥාති සහෝදරියක් වූ ඇෆ්‍රිඩා ලැටිෂියා කොතලාවල මැතිණියයි. ඔවුන්ට එක් දියණියක් ලැබුණු අතර විවාහය කෙටි කාලයකට සීමා විය. 1931 වසරේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ එතුමා 1936 වසරේදී මහා මාර්ග හා පොදු කාර්ය ඇමතිවරයා ලෙස පත්වීම ලැබීය. එකල ආරම්භ කරන ලද ලක්ෂපාන ජල විදුලි ව්‍යාපෘතියද එතුමා විසින් එතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ජල විදුලි ව්‍යාපෘතියක් ලෙස දැක්විය හැකිය. 1940 වසරේදී කර්නල් පදවිය ලැබූ එතුමා 1948 ප්‍රථම කැබිනට් මණ්ඩලයේ ප්‍රවාහන හා පොදු කාර්ය අමාත්‍යවරයා සහ සභානායක ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ටී.එස්. සේනානායක මැතිතුමාගේ අභාවයෙන් හිස් වූ අග්‍රාමාත්‍ය ධූරයට ඩඩ්ලි සේනානායකපත් වූ අතර කෙටි කලක් තුල සිදු වූ විවිධ අර්බුද හේතුවෙන් ඩඩ්ලි සේනානායකයන් 1953 ඔක්තෝබර් මාස 12 වන දින අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වූ අතර එකල එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයා වූ සර් ජෝන් කොතලාවල මැතිතුමා එදිනම අග්‍රාමාත්‍ය ධූරෙහි දිවුරුම් දී වැඩභාරගත්හ. එතුමාගේ පාලනයේ ඍජු හා එඩිතර භාවය සුවිශේෂී කරුණක් වූ අතර 1955 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සමාජිකත්වය ලබා ගැනීමට හැකිවීම එතුමාගේ පාලන කාලය තුල අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකිය. ජෝන් කොතලාවල මැතිතුමාට ශ්‍රීමත් නාමය 1948 දී ලැබුණු අතර 1954 වසරේදී බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින විසින් බ්‍රිතාන්‍යයේ රාජකීය උපදේශක මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසද පත් කළේය. 1956 මහමැතිවරණයෙන් පරාජයට පත් වූ එතුමා දේශපාලන කටයුතු වලින් ක්‍රමක්‍රමයෙන් ඉවත් විය. දේශපාලනික කටයුතු වලින් ඈත් වූ එතුමා එංගලන්තයේ කේන්ට් ප්‍රදේශයේ ඔහුගේ වතුයායේ ගත කළ අතර නැවත ලංකාවට පැමිණි එතුමා රත්මලානේ නිවසේ කාලය ගත කළේය. විනෝදකාමී චරිතයක් වූ එතුමා
පළමු විවාහයෙන් පසු මිය යන තෙක්ම තනිකඩ ජීවිතයක් ගත කළ අතර තමන් සතු දේපල 1979 වසරේදී රජයට පවරා දුන් අතර සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නමින් උසස් අධ්‍යාපන ආයතනයක් එහි පිහිටු විය. 1980 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ජෝන් කොතලාවල මැතිතුමාට ලුතිනන්ට් ජෙනරාල් ධූරය පිරිනමා උපහාර දැක්වීම සිදු කරන ලදී. ජීවිතයේ සැබෑ සමයේ අංශභාග රෝගයට ගොදුරු වූ එතුමා 1980 වසරේ ඔක්තෝබර් 2 වන දින මෙම කාර්යශූර එඩිතර නායකයා සදහටම මෙලොවින් සමුගන්නා විට 83 වන වියේ පසුවිය. ඔහුගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව හා හමුදා ගෞරව සහිතව සිදු කෙරිණි. ශ්‍රී ලාංකීය පාලනයේ තවත් පරිච්ඡේදයක නිමාව මෙසේ මා සටහන් කරමි. නැවත හමු වෙමු.